ජීවිත පවා දෙදරවන ෂණික මෝචනය. අද අපි ඒ ගැන කතා කරමු. සාමාන්‍යයෙන් සෑම පිරිමින් 3 දෙනෙකින් එක් අයෙක් මෙම ෂණික මෝචනයෙන් පෙළෙනවා. අපි බලමු ඇයි මේ තත්වයෙන් පවුල් දෙදරන්නේ කියලා. සාමාන්‍යයෙන් කාන්තාවකට අඹු සැමි සම්බන්ධතාවයකදී සැලකිය යුතු වෙලාවක් අවශ්‍ය වෙනවා සුරාන්තයට යන්න. නමුත් ලිංගික එක්වීමකදී අපේක්ෂා කරන කාලයට කලින් පුරුෂයාට ඉක්මනින් ශුක්‍රාණු පිට වෙනවා කියන්නේ අසතුටෙන් තමා ලිංගික සම්බන්ධය අවසන් වෙන්නේ. අපි කලිනුත් කියලා තියෙනවා විවාහ ජීවිතයේ ආභරණය තමයි යහපත් ලිංගික සම්බන්ධතාවය කියලා. ඉතින් ෂණික මෝචනයේදී බිරිඳට අවශ්‍ය ලිංගික සතුට සැමියාගෙන් නොලැබෙනවා කියන්නේ ඇයට ලිංගික සම්බන්ධය එපා වෙන්න පුළුවන් කියන එක. ඒන් සතුටක් නැති නිසා ඇය සැමියාව ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්න එක අතකට මද සරු වෙන්නත් බලපානවා. අවශ්‍ය සතුට අඹුසබි සම්බන්ධතාවයකදී නැති නිසා ෂණික මෝචනයේ දෙපාර්ශවයම කනස්සල්ලට පත් කරවනවා. මේ ප්‍රශ්නේදී ඔයා බය වෙන්න එපා. මොකද මේ හැම දෙයකටම ප්‍රතිකාර තියෙනවා. අපි දැන් බලමු ෂණික මෝචනය ඇති වෙන්නේ ඇයි කියලා. 1. මනෝවිද්‍යාත්මක තත්වයන්. පුරුද්දක් විදියට මුලින් ඉඳන්ම ස්වයං වින්දනය කිරීමේදී ඉක්මනින් ශුක්‍රාණු පිට කිරීමට හුරු වී හිටියොත් නැතිනම් පළමුවෙනි ලිංගික අත්දැකීම් වල ඉඳලම ඒට ඇති අධික ආශාව නිසා ශුක්‍රාණු ඉක්මනින් පිට කිරීමට පුරුදු වෙලා හිටියොත් ෂණික මෝචනයේ මනෝවිද්‍යාත්මක තත්වය අපිට හඳුනා ගන්න පුළුවන්. අංක 2. ජීව විද්‍යාත්මක තත්වයන්. ඒ කියන්නේ හෝමෝන අසමතුලිතතාවය, ස්නායු සම්බන්ධ ගැටලු, මාංශපේශි ගැටලු, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගැටලු හඳුන්වන්න පුළුවන්. ෂණික මෝචනය ඇති කෙනෙක්ගේ මෙන්න මේ රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන්. අවම උත්තේජනයකින් ශුක්‍රාණු පිටවීම, ශුක්‍රාණු පිට කිරීම ප්‍රමාද කිරීමට නොහැකිවීම, සහකාරිය ගැන තියෙන ඍණාත්මක ගැටලු, ලිංගික සම්බන්ධතා කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම වැනි කාරණා පෙන්වා දෙන්න පුළුවන්. දුක් වෙන්න එපා. මේ සඳහා ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඔයා මේ තත්වයෙන් පීඩා විඳිනවා නම් ලිංගික චිකිත්සාවකට යොමු වෙන්න පුළුවන්. මානසික උපදේශනයකට යොමු වෙන්නත් පුළුවන්. ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන බෙහෙත් ගන්නත් පුළුවන්. ඔබේ සහකාරිය සමග විවෘත සංනිවේදනයකට යන්නත් පුළුවන්. මෙන්න මේ ක්‍රමවලින් ඔබට ඔබේ විවාහයේ දෙතරා යන ෂණික මෝචනයට විසඳුම් ලබා ගන්න පුළුවන්. එහෙනම් මදසරු බව වැඩි කරන ෂණික මෝචනයට, ලිංගික සතුට අඩු කරන ෂණික මෝචනයට විසඳුම් ලබාගෙන කිරිසිහින සාර්ථක කරගන්න. අපි මහරගම විශ් ෆර්ටිලිටි හොස්පිටල් 0117 544 544 0773 910 910 දැන්ම විශ් ෆර්ටිලිටි හොස්පිටල් ඩොක්ටර් හෙලරුවන් YouTube channel එක subscribe කරන්න.